හයි බොයිස් එහෙනම් අද යන්නේ සිරිපත කන්දට නම බුද්ධන් කියලා යමු ගමනට. කොහොමද බස් එක ලස්සනයිද? කලින් බස් එකම තමයි පොඩ්ඩකට පිටිපස්ස කෑල්ල අලුත් කරා. නම නම් දන්නේ නැහැ. ලස්සනට දාලා තියෙන රේසින් කාර් කෑල්ල ඉන්න එක බස් එක පොඩ්ඩක් හැප්පිලා තියෙන්නේ. එදා මතකයි නෙමේ කොහෙද නනුන් කුරුන්ට ගිහිල්ලා කලින් වීඩියෝ එක බලලා නැත්නම් දැම්ම බලන්න. ඒ වීඩියෝ එක අපේ channel එකේ තියෙනවා. subscribe කරලා නැත්නම් subscribe කරාම යන්න. අපි යනවා කොහොමද ලස්සනයි බස් එක. එදා හැප්පෙච්ච පාර නම් ඉස්සරහ ගාලා ගන්නද යන්නේ. ඔබ ගන්න තව ටිකකින්. ඔන්න යනවා ඇවිල්ලා බොයිස්. බස් එක ලස්සනයි නම් කමෙන්ට් පාරක් දායම්. ලයික් එකක් දාන්න. මේ යන බස් හිමීටම යන්නේ කොහොම මැප්පුණා. හරි. දෙරාවර මට නේ. පොඩි වෙනසයි කරලා තියෙනවා පිටිපස්සේ යලා එච්චරයි. සිරිපත කන්ද යන පළවෙනි වතාවේ. කලින් ගිහින්ම නැහැ. මේ වාහන යන්නෙම නැහැ හිමින්ම යන. යම් හීනට ඇවිදන් යම්. සුපිරියක් තමයි ඉතින් මේ බස් එකනේ. DC කම්පැනි බස් මාර තොගයක්. අපි යම් දැන් යන්නේ 120 ටොන් බ්‍රේක් හොවා. ඉස්සරහ කරා යන මේගොල්ලෝ යන්නේ. ටික ඉස්සරහ කරමු. හරි යන්න සිග්නල් එක මිස් කරගමු බොයිස්. යන්නේ නැහැ මේවා. හිමියනවා යන්නේ. එළවණ කියනවා ගන්න. කොහොමද බස් එක ලස්සනයිද? කමෙන්ට් එකක් දාන්න හොඳයි. ලයික් පාරකුත් දාන්න. යාළුවන්ට ෂෙයා කරන්න. බස් වල ක්ලාස් එකක් තියෙනවනේ. ඉස්සරහට යන්නේ ඔය මා බස් හොඳයි බස් ලස්සනයි. සෑනක කරත් දාන්න බොයිස්. කොහොමද යන විදිය? ඔම්බෝ තව යාන්තම් දෙන්නේ තව ටිකකින් ඉවරයි. කපලා යන් තව චුට්ට සිරිපත කන්දර හැරෙන්න තියෙන්නේ. ඔප්පිට නම් අන්න අර හරියෙන් තමයි හැරෙන්නේ කියලා තිබ්බේ. කොහොමද බස් එකද? බ්‍රේක් එක ගහලා පෙන්නන්න ඕන නේද? මේ කොහොමද බස් එක පාවෙනවා. මේ මගේ වැරදි දිනවා කියලා ගෑල්ලක් ඉස්සරහ ඔය රතු වෙලා තියෙන්නේ. ඒකට තමයි අපරාධ බස් එක. ඒක හදන්න ඕනේ. ඕව පිටිපස්සේ වෑන් එකක් අවටක් අය. කොහොමද බොයිස්? අතුර යන්ටක් ගන්න. තව ඉස්සරහෙන් හැරෙන්න තියෙන්නේ. මොකක්ද මේ? යංගෝ මැප් එක තියෙනවා. ඉස්සරහට පිප්පිලි පිප්. වාහනේ යන්නේ අයියෝ හිමී තමයි යන්නේ. ඔන්න තියෙනවා බොස් හැරෙන්න තියෙන්නේ. ඉස්සරහ ගහලා තියෙන්නේ ශ්‍රීපාලිය. ලස්සනට හදවමු. අන්න හැලුවා. මම මේ පළවෙනි වතාවෙන් පොඩ්ඩක් අමාරුයි බොයිස්. කන්දන්න තියෙන කෙලින් වංගුමයි තියෙන්නේ අමාරු. ඔම්මා
බස් එක ඉවරයි. අම්මා බොයිස් යා පුළුවන් ගන්නේ මම බය වුණා බර ගන්න දිලකට බස් එක යට වුණොත් ඉතින් ඔක්කොම අවසන් තමයි. දැන් පොඩා හයියෙන් කොහොමද ඉතින් යන්නේ කියලා සිය ගන්න. දැන් නම් යන්නේ 20ට 40ට වගේ. මට බයයි. මොකද මේක හැප්පුණොත් ඉවරයි. අම්මා මොකක්ද හරි පුළුවන්. අමාරුයි බොයිස් මෙතන වාහන දෙකක් ආවොත් ඉතින් අනාතයි. මොකද මගේ බස් එක දාන්නත් එකපාරක් ඕනේ. බොයිස් බස් එක පිටිපස්සට එන්නේ නැහැ. ඉස්සර යන්නේ නැහැ බයි. මොකද්ද කරපු දෙයක් ෆුල් කපලා යන්න බලන්න. US දැම්මත් යන්නේ නැහැ බොයිස්. දැන් යනවා. බෝ යන්න. ඕගොල්ලෝ වටින දරන යනවා බොයිස්. පොඩ්ඩක් පරිස්සමින් යන්න හිමින්ටම යන්න. මම පොඩ්ඩක් 100ට වගේ යද්දි එළිම බස් එක මේ අස්සට ගියා. ඕගොල්ලෝ පරිණත යනවා 40ට වගේ යන්න. දෙවියන්ට යනවා නම් ඉතින් යන්න. හයියෙන් යන්න බලන්න. ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් වුණාම අර යනවා රත්නපුර කොළඹ මාතර සබ්ස්ක්‍රයිබර්ලා 100ක් ආවොත් මම දම් රජිනාවක් ගන්නවා රෙන්ට් එකට. ඔයගොල්ලන්ත් එක්කලා යන්න. දැන් අපේ යන්නේ ග්‍රීන් ලයින් නේ. ඊට පස්සේ දම් රජිනාව අපා කමෙන්ට් එකක් දාන්න දම් රජිනාවද අපා බෝයිද ඕන්නේ කියලා. තව ග්‍රීන් ලයින්ද කියලා කියන්නේ. නැත්නම් කූඹියෝ හරි අපාබෝ හරි ග්‍රීන් ලයින් හරි. ග්‍රීන් ලයින් කියන්නේ මේ බස් එක. ඔයගොල්ලන්ට ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා දාලා යා. බොයිස් බස් එක හිට්ටා. ඉස්සෙල්ලා දාලා බලමු. බොයිස් පේන්නේ නැක්ස්ට. බලමු රේස් කරලා. පිටිපස්සට එන්නේ නැහැ නේ බොයිස්. ඔය හිර වෙලා. එන්නේ මොකද වෙලා තියෙන්නේ? කොහොමද බස් එක ඇතුලේ බොයිස්? ඔය බස් එක තියෙන්නේ. බස් එකක් දාලා බලමු අයියේ. හරියව ගියා. ඊළඟ සබ්ස්ක්‍රයිබර්ස් 100ක් වුණාම මම අනිවාර්යෙන් එක යනවා. බස් ඔක්කොම දානවා. දම් රජිනවා එක යනවා. ඊට පස්සේ රෙන්ට් එකට ගන්නවා දම් රජිනවා. අපා බොයිද ගන්නවා. කූඹියෝ ගන්නවා. රිප්ලේ එකක් දානවා ඕන අපා බොයිද කූඹියෝද නැත්තම් ග්‍රීන් ලයින්ද කියලා. මේ රූප සුරංගනාවෙත් ඉන්නවා. රත්තරන් අම්මා බොයිස්. රත්තරන් අම්මා මැණික්කඩේ දාගෙන යන්න. ඕගොල්ලන්ට ඕන බස් එක මොකද්ද කියලා. ඕගොල්ලන්ට ඊට පස්සේ යනවා රූට් එක ගන්න. අපි ඊළඟට මං හිතන්නේ යන්න ඕනේ පිනිකල් යමු ස්ට්‍රීට් කොළඹ ස්ට්‍රීට් පැත්තට. ඒක මම ඕගොල්ලෝ එක්ක යනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා 20ක් වුණාම ඔයගොල්ලෝ මම එක්ක යනවා. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරනවා නේ. දම් රජිනව එක්කම් කොහෙටද දන්නවද? කොළඹ ස්ට්‍රීට්. දම් රජිනව විතරක් නෙමෙයි. දම් රජින කූඹියෝ අපාබොල් මැණික්කඩේ දුඹුරුලා මිස්සි මැණික්කඩේ රත්තරන් අම්මා ඔක්කොම එක්ක යනවා බොයිස්. සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් පාරක් දාලා යාළුවන්ට ෂෙයා කරලා රිප්ලයි එකක් දාන්න කොහොමද ඉතින් බස් එක කියලා. බොයිස් මෙතන ගන්න බෑ. හිමීර අරන් බලමු. දීවන ඔයගොල්ලෝ නෝන හිමීර ගන්න ඕනේ. හරි එහෙනම් අදට ගියා මිස්කුත් බයිනවා. එහෙනම් ගයිස් පරිස්සමින් ඉන්න. රිප්ලයි කරන බස් එක කොහොමද ඔයගොල්ලන්ට යන්න ඕනේ කොහොමද බස් ඔක්කොම එක යන්නද? අර රූට් එක ඇද්දලා යනවල බස් එක යන සබ්ස්ක්‍රයිබර්ස් 100ක් වුණාම මම ඔයගොල්ලෝ එක්ක යනවා. එහෙනම් මම ගියා.